අදත් අපගේ සූදානම අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂා උපකාර සමාගම සහ DP Education ප්‍රාචීන අධ්‍යාපන ආයතනය ප්‍රාචීන භාෂා ශාස්ත්‍රෝද්‍යානයේ යෙදී සිටින විද්‍යාර්ථීන්ට අත්ලක් සැපයීමේ අධ්‍යාපන සත්කාරෙහි තවත් අවස්ථාවකට සිංහල තූපවංශය ප්‍රාචීන මධ්‍යමයට අයත් විශේෂ කෘතියක් සිංහල තූපවංශෙහි පාඩම් අප හදාරමින් සිටින්නේ මේ වන විට මහා සෑ රජුන් වහන්සේ ඉදිකිරීම හා සම්බන්ධ සිදුවීම් අදට නියමිතව තියෙන්නේ භාතිය රජුන්ගේ චෛත්‍ය පූජාව බොහොම ප්‍රකට ඒ වගේම සිංහල සාහිත්‍ය වංශ කතාවේ ප්‍රභාමත්ම පූජාවක් තමයි භාතිය රජතුමා අතින් සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳව තමයි අද විස්තර කෙරෙන්නේ. නැවත මෙම ලක්දිව දුටුගැමුණු රජුරවන්ට දසවැනි වූ භාතිය නම් රජුරු කෙනෙක් මහත් වූ සදහැ ඇත්තෝය. තුනුරුවන්හි පහන් සිත් ඇත්තෝය. සවස උදෑසන රුවන්වැලි දාගැබ වැඳ පුදා මුත් බත් අනුභව නොකෙරිති. ඒ භාතිය රජ 100 විසිරියන් රුවන්වැලි දාගැබ කොත් කෑල්ල පටන් දාගැබ වැලි කොන්ද පදනමෙහි පොළොව මට්ටමෙහි බිත්තියෙන් පිටතර නෙරූලි ස්තරයේ තමයි වැලි කොන්ද කියලා කියන්නේ දක්වා පට කඩින් වස්ත්‍ර වලින් ජවනිකා දෙකක් කරවා ලංකාද්වීප වාසීන්ගෙන් Tamanගේ භාණ්ඩාගාරයට වදනා අය හරවා නුවරට එකී අතින් සතර ගව්වෙහි බිම කොටවා ඉද්දහා වතු හා වතු සුද්ධ හා දෑසමන් වතු කරවා මේ ඉද්ද වතු හා දෑසමන් වතු කරවා ඒ මල් වතු වල මල් සමෝ පිපෙන අවස්ථාවෙහි භාණ්ඩාගාරයේ රැස්කොට තුබූ සඳුන් මෑත් කරවා තුන්මාල් පියවසාවෙහි පටන් කොත් කැරැල්ල දක්වා සතර අඟුලක් පමණ බොල ඝන කමින් යුක්ත සඳුන් කලල් ගල්වා කියන්නේ සඳුන් මේ කල්ක හදලා ඊ පිට මල් නටුවෙන් නටුව ගාවා මල් හිඳුවා ඒ 100 විසිරියන් රුවන්වැලි දාගැබ. මේ භාතිය රජුරෝ ඊ타මත්ම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක්. එතුමා දුටුගැමුණු රජුරවන්ට දසවැනි වූ රජුරවන්ගෙන් දසවැනි වූ තම රාජ්‍යත්වයට පත්වන්නේ භාතිය නමින් හැඳින්වෙන ඊ타මත්ම මේ රජතුමා සදාවත් වූ මේ රජතුමා තුනුරුවන්හි පහන් සිත් ඇති ප්‍රසන්න සිතින් යුක්තව සවස උදෑසන දාගැබ් වහන්සේට වැඳ පුදා හැරෙන්නට ඒ කාර්ය අත් නොහැර සිද්ධ කරනවා ආහාර අනුභව කරන්නේ මේ කාර්යයෙන් පස්සේ. ඒ භාතිය රජුරෝ 100 විසිරියන් රුවන්වැලි දාගැබ් කොත් කැරැල්ල දක්වා මේ සාමාන්‍ය මේ පාදමෙහි සිට කොත් කැරැල්ල දක්වා පට්ට කඩින් වස්ස වලින් ජවනිකා දෙකක් කරවලා ලංකාද්වීප වාසීන්ගෙන් Tamanගේ භාණ්ඩාගාරයට ලැබෙන අය බදු වලින් නුවරට එකී අතින් සතර ගව්වෙහි ඉද්දවතු වගා කරවලා දෑසමන් වතු වගා කරවලා ඒ මල් වතු වල මල් සමෝ පිපෙන අවස්ථාවේ තා හොඳින්ම පිපෙන අවස්ථාවේ මනාකොට පිපෙන අවස්ථාවේ භාණ්ඩාගාරයට ඒ වාරස් කරලා ඒ වගේම භාණ්ඩාගාරය තුල රැස් තිබුණු සඳුන් මෑත් කරවලා ඒවා මේ භාණ්ඩාගාරයෙන් අරගෙන තුන්මාල් පියවසාවෙහි පේසාවෙහි පටන් කොත් කැරැල්ල දක්වා සතර අඟුලක් අඟල් 4ක් ඝනකමට සිටිනසේ බොල් සඳුන් කලල් කරවලා මේ සඳුන් වලින් සඳුන් උරච්චි කරලා සංගල ගාලා ඒ වලින් සඳුන් වලින් කල්ක හදලා ඒ මත මල් නටුවෙන් නටුව ගාව මල් නටුවෙන් නටුව ගෑවෙන ආකාරයට මල් රඳවලා 100 විසිරියන් වූ දාගැබ් වහන්සේට පූජා පවත්වනවා. මෙම ක්‍රමයෙන් මල් ඔටුන්නක් මෙන් සාදා තිසා වැවින් ජල යන්ත්‍රයෙන් දියගෙන හැර කොත් කැරැල්ල මුදුනට දිය දෙදුරු දී දිය ඉස්සෝමින් මෙසෙයින් සතියක් පුදා එසේද මල් බොහෝ විසින් දාගැබ සතර දොරටුවෙහි පටන් කොත් කැරැල්ල දක්වා සිය ගණන් දහස් ගණන් පැස් වලින් මල් සලවා මල් හලවමින් මල්
මේ දාගැබ වහන්සේ මුදුනට ඉස්සෝමින් මෙම ක්‍රමයෙන් 120 රුවන්වැලි දාගැබ වසා මල් ගොඩක් කොට ජලයන්ත්‍රයෙන් දිය දැදුරු දිය විහිදුවමින් එතනදී ඉස්සෝමින් සතියක් පුදා ඉක්බිති ඒ මහ පිනැති භාතිය නම් රජ භාණ්ඩාගාරයේ තිබූ මුතුසේයක් ගැල් දමා මුතුසයක් ගැල් දමා. එතකොට ඒ තරම් බහුල විදිහට මුතු අපේ රටේ භාවිත වෙලා තියෙනවා. ඒ සියක් මුතු ගැල් කියලා කියන්නේ සුළු ප්‍රමාණයක් නේ, අතිශය විශාල ප්‍රමාණයක්. ඒ සියක් ගැල් වලින් මුතු සුණු හනවා මුතු වලින් මේ ඒත් කල්කයක් විදිහට හදාගෙන ඒවා කුඩු බවට පත් කරලා ඒ වලින් කල්කයක් විදිහට දාගැබ සුණුවම් කරවිය. දාගැබ වහන්සේ සුදු පිනියම් කරනවා. සුණු පිරියම් කරනවා. ඉක්බිති රුවන්මේ පබළු දැලක් කරවා 120 දාගැබ වසා හෙලවා සුදු මේ සංදියෙහි ගැල්සක් සාරන් පියුම් පුදා ඒ තැම්බල සංදි වශයෙන් ගැනෙන තැම්බල ගැල්සකක් ප්‍රමාණ පියුම් රන් පියුම් වලින් පූජා පවත්වමින් මුතු කලබින් මුතු මේ කලඹින් සාදා මේ සැටියේද සතියක් පූජා කරවි. එතකොට තවත් අපූර්වාකාරී පූජාවක් සිද්ධ කරනවා. ඒ දාගැබ වහන්සේගේ සංදි ඒ ස්ථානයේහි සංදි ස්ථාන වශයෙන් කියන්නේ ස්ථානයේ ගැල්සක් හා ප්‍රමාණ රන් පියුම් කරලා ගැල්සකක් හා ප්‍රමාණ රන් පියුමක් නිර්මාණය කරවලා මුතු කලඹින් මුතු සමූහයෙන් මුතු කලඹකින් සාදලා මේ සැටියේද සතියක් පූජා පවත්වනවා. ඒ වගේම ඊට පස්සේ දාගැබ වට සතියක් මුළුල්ලේ මී වැසි වස්ව මල් රොන් වැසි වස්වමින් සතියක් සුවඳ වැසි වස්වනවා. ඊට පස්සේ සතියක් රසදිය වැසි වස්වනවා. ඒ වගේම සතියක් සිරියල් රත් පැහැති වර්ණ ද්‍රාවණයක් තමයි සිරියල් කියලා කියන්නේ වැසි වස්වනවා. සතියක් රන් කලල් වැසි වස්වනවා. රන් මඩ රන් වලින් කල්ක හදලා ඒ වැසි වස්වනවා. එහි රණ කලල් වැස්ස වැද දාගැබ සලපතර මළුවේහි සලපතර මළුව ගොප් මස ගැලෙන පමණ වැසි සිටි කල්ලි සත් දවසක් මහනෙල් මලින් සාදා පුද කරවිය. මේ විදිහට සලපතර මළුවේහි මේ ගොප් මස ගැලෙන තරම් අපේ මේ ගොප් මස ගිලී යන තරම් වැසි සිටින තරමට සත් දවසක් මහනෙල් මලින්ම නිර්මාණය කරලා මහනෙල් මල් අතුරලා පූජා පවත්වනවා. එසේ හේින්ම දාගැබ් අංගණයෙහි දාගැබ් මිදුලෙහි දාගැබ් මළුවේහි ගඳ කලල් කරවා සුවඳ මඩ නැත්නම් සුවඳ මේ කල්ක ඒ විදිහටම හදලා ඊ පිට ජාලා පැදුරු දැල් පැදුරු අතුරලා ඒ පැදුරු සිදුරෙහි මහනෙල් මල් සිඳුවලා මේ දැල් පැදුරු එලලා ඒ මත මහනෙල් මල් හිඳුවලා අර කල්ක මත තමයි මේ සිද්ධ වෙන්නේ. මේ සැටියේ සතියක් පූජා පුද කරවි. එසේ හේින්ම දාගැබ අංගණයෙහි ගඳ කලල් පුරා ඊ පිට ජාලා පැදුරු අතුරවා ඒ පැදුරු සිදුරෙහි මහනෙල් මල් හිඳුවා මේ සැටියේ සතියක් පුද කරවි. ඉක්බිතියේ දාගැබ මළුවේහි නැසිනි වස්වා භාණ්ඩාගාරයේ තිබූ තෙල් ගෙන හැර එම මළුවේහි පුරවා තුන් පාපිය වසා අතුරු නැති කොට අතරක් නැති වෙන ආකාරයට සත් දවසක් හෙළගිතලින්ම පාන් පූජා පවත්වනවා. මේ විදිහට ඊටාම අපූර්ව ආකාරයේ පුද පූජා සමුදායකින් තමාගේ ශ්‍රද්ධාව පළ කරනවා මහා සෑයන් රජුන් වහන්සේට පුද පූජා පවත්වමින්. වෙනත් කිසිම රජ කෙනෙක් නොකළ ආකාරයේ පුද පූජා සමුදායක් පෙරහරක් තමයි මේ අවස්ථාවේදී පැවැත්වෙන්නේ. එසේම මීතෙලින්ම සතියක් පාන් පූජා කළේය. එසේම මීතෙලින්ම සතියක් පාන් පූජා කරවිය. මෙසේින්ම සතියක් තලතෙලින්ම පූජා කරවිය. අවුරුදු පතා බුද්ධ රත්නයේට ධර්ම රත්නය සංඝ රත්නය යන තුනුරුවන්ට තුලාභාර වස්තු පුදන්නේය. ඒ ආකාරයෙන් පුද පූජා පවත්වන අතර මීතෙල් වලින්ම සතියක් පාන් පූජා පවත්වනවා. ඒ වගේම මීතෙල් වලින්ම සතියක් පාන් පූජා පවත්වමින් මෙසේින්ම සතියක් තලතෙලින්ම පූජා පවත්වනවා. අවුරුදු පතා බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට තුලාභාර ඒ කියන්නේ උන්වහන්සේලාගේ බරට වස්තු පූජා පවත්වනවා. ඒ
බුද්ධ ශ්‍රාවකයන් වහන්සේගේ බරට වස්තුව පූජා කරනවා. මෙසේ ඒ භාතිය රජු එක් දවසක් අධිකරණයේ හිඳ නපුරු කොට බණන ලද යුක්තියක් අසා මැදහත්ව ਵਿਚාරණ රජුහට ඊටාම සවස්වගේ එවේලෙහි නැගී සිටි රජු රුවන්වැලි දාග වැඳීම සඳහන් කොට නොකොට බත් මෙහෙණිමවන්ට එළඹ හිඳ බත් ආලෝපයක් අතින්ගෙන මුඛෙහි නොතබා ළඟ සිටියුන් අතින් ਵਿਚාරණ භාතිය රජු අද මාගේ මුත්තණුවන් වහන්සේ වැන්දෙම්ද නොවැන්දෙම්ද විචාලෙහි. එතකොට මේ භාතිය රජතුමාට එක දවසක් අධිකරණයේහි ඒ කියන්නේ නඩු ශාලාවෙහි ඒ නඩු විසඳමින් ඉන්න අතරතුර නපුරු කොට බලන ලද යුක්තියක් බොහොම මේ නපුරු විදිහට නැත්නම් වැරදි විදිහට කතා කරන ලද නැත්නම් මේ විසඳු කාරණයක් පිළිබඳව නඩුවක් පිළිබඳව මැදහත්ව ਵਿਚාරණ රජුන්ට බොහොම මධ්‍යස්තව බොහොම නපුරු විදිහට මේ කෙරුණු නඩුවක් පිළිබඳව ගැටලුවක් විසඳන්න ගිහිල්ලා මේ මැදහත්ව විචාරණ රජතුමාට මේ ඊටාම දිගු කාලයක් ගත වෙනවා. බැහැමි රජ කෙනෙක් බොහොම කාරුණික රජ කෙනෙක් දෙපාර්ශ්වයටම හොඳින් අහුම්කම් දෙන්න ඕනේ. මේ නිසා ලොකු කාලයක් ගත වෙනවා මේ නඩුව විසඳන්න. ඒ අවස්ථාවේහි රජතුමාට අමතක වෙලා යනවා දාගැබ් වහන්සේ වන්දනා කරන්න. වේලී නැගී සිට රජු රුවන්වැලි දාගැබ් වැදීම සඳහන් නොකොට බත් මෙහෙණිමවන්ට එළඹ. දාගැබ් වහන්සේට වන්දනා කරන්න අමතක වීමෙන් බත් නැත්නම් ආහාර ගන්න ගියපු අවස්ථාවේ ආලෝපයක් බත් පිඬුවක් අතින්ගෙන නොතබා මුෙහි නොතබා ළඟ සිටිනුන්ගේ විමසන නැත්නම් කට ගන්න කලින්ම විමසනවා අද මාගේ මුත්තණුවන් වහන්සේ වැන්දෙන්න. ඒතර රජතුමා තමන් දාගැබ් වහන්සේට සලකන්නේ මුත්තණුවන් වහන්සේ විදිහට. එසේ ਵਿਚාරණ ලදමය පුරාතන රජුරුව බුදුරජාණන් වහන්සේට අපගේ මුත්තණුවන් වහන්සේ කියන්නා. ඒතර පෙර රජවරු තමාගේ මුත්තණු කෙනෙක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සිහි කරලා තියෙනවා. ඒ වගේම දාගැබ් වහන්සේට අපේ බාතිකාබේ රජුරුව දුටුගැමුණු රජතුමා ගැනත් සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරමින් දාගැබ් වහන්සේට වන්දනා කරන්නේ ඊටාම ගෞරව භක්ති පූර්වක සද්ධා සම්පන්න නෑසිය ඥාති සම්බන්ධතාවක් තියෙන විදිහේ ආකාරයෙන් ජීවමාන ඥාතිවරයෙක් මුත්තණු කෙනෙක් දකින ආකාරයෙන් තමයි චෛත්‍යරාජන් වහන්සේ දැකලා තියෙන්නේ පුද පූජා පවත්වලා තියෙන්නේ. එබස්සසු මිනිස්සු දේවයන් වහන්සේ අද දාගැබ් වහන්සේ වැන්දේ නැතයි දැන්නුව. ඒ වේලෙහි අතින්ගත් බත් පිඬ රන්තලියෙහි හෙලා පියා නැගී සිට දකුණු ආසල් දොර හරවා විහාරයට අවුත් නැගෙනහිර දොරකඩින් මළුවට නැගී දා වන්දිනේ ඇතුළු දා කුත ධාතු ගර්භයේ රහතන් වහන්සේ බණ වදාරන ශබ්දාසා බණ පිරිවා සජ්ජායන කරමින් සිසාරා ඇවිදින සේක් දෝහෝයි බලන පිණිසේ භාතිය නම් රජ සතර වාසල් දොර මිනිසුන් සිටුවා තුමු දාගැබ වටකොට ඇවිද නොදකිනා රජු රැකවල සිටි මිනිසුන් ਵਿਚාරා පිටත බණ පිරිවානා ශබ්දයක් නැති බව දැන ඇතුළු දා කුස යයි නියත කොට ස්ථිර කරගෙන නැගෙනහිර දිසාවෙහි වාසලට ආසන්න ස්ථානයේහි දාගැබට මුහුණලා වැඩහෙව ඒ රජතමාගේ ජීවිතේ පරිත්‍යාග කොට දාකුස බණ පිරිවානා රහතුන් දැක මුත් නැගී නොසිටිමි දුරටතරව දැඩිව වැඩහොත්තේ. තවත් අපූර්ව සිදුවීමක් වෙන්න රජතුමා අර විදිහට තමන්ගේ සේවක පිරිසකින් ඇහුවාම දාගැබ් වහන්සේ නොවැන්ද බව දැනගත්ත වහාම අතරගත්ත බත් පිඩ ආපහු රන්තලියට දමලා දාගැබ් වහන්සේ වෙත ගමන් කරනවා දකුණු වාසල් දොරින්. ඒ ගමන් කරලා නැගෙනහිර දොරකඩින් මළුවට දකුණු වාසල් දොර අරවලා මේ විහාරයට ඇවිල්ලා නැගෙනහිර වාසල් දොරකඩින් මළුවට නැගිලා වන්දනා කරනවා. ඒතර මේ ඇතුළු ධාතු ගර්භයේ තුල රහතන් වහන්සේලා ධර්මයේ වදාරන අවස්ථාවක් රජතුමාට අහන්න ලැබෙනවා. මේ රහතන් වහන්සේලා තම පිරිස් සජ්ජායනය කරන අවස්ථාවක්. පිරිවා කියලා කිව්වේ පිරිවහණය කරමින් නැත්නම් සජ්ජායනය කරමින් වටේ ඇවිදිනාසේක් දෝහෝයි. රජතුමාට සැකයක් උපදිනවා. හැමනම් මේ රහතන් වහන්සේලා මේ චෛත්‍ය රාජන් වහන්සේ වටේ ඇවිදිනවද කියලා මේ ධර්මයේ සජ්ජායනය කරමින්. තමන්ගේ පිරිස යදවලා බැලුවා මේ මෙහෙම සිද්ධියක් වෙනවද කියලා. දාගැබ් වටකොට ඇවිද නොදකිනා රජු රැකවල සිටි මිනිස්සු ਵਿਚාරා මේ වටේ ඇවිදලා රජතුමාමත් ඇවිදලා බලනවා වටේ එහෙම ඉන්නවද කියලා පරිවාර සේනාවත් ඒ කාර්යය යොදවලා
එවන්නක් නොදැක පිටත බණ පිරිවානා શબ્දයක් නැති බව දැන ඇතුළු දා කුසයයි නියම කොට. නියත වශයෙන්ම දැනගන්නවා මේ සිද්ධිය වෙන්නේ දාගැබ් වහන්සේ ඇතුළත කියලා දැනගෙන වාසලට නැගෙනහිර දිසාවේ වාසලට ආසන්න ස්ථානයේ දාගැබට මුහුණලා වැතිර ඒ රජ තමාගේ ජීවිතේ පරිත්‍යාග කොට ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතේ දෙවෙනි කොට සලකමින් දාගැබ් වහන්සේ තුල දාකුස ධාතු ගර්භය තුල පිරිවානා රහතුන් දැකමුත් නැගී නොසිටීමේ දෘಢතරව ඒ දාගැබ් වහන්සේ ඇතුළත මේ ධර්මයේ සජ්ජායනය කරන රහතන් වහන්සේලා දැක මිසක් නැගීටින්නේ නැතයි දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව එතන සත්‍යක්‍රියාවකට එළඹ ගන්නවා. මෙසේ වැඩහොත් ඒ භාතිය රජුරුවන්ගේ ගුණානුභාවයෙන් සක්දේව් රජුරුවන්ගේ ආසනයේ හුණුව ගියේ. ඉක්බිති සක්දේව් රජ දහසක් නුවණැස්ලා මනුස්ස ලෝකයේ බලන්නේ ඒ කාරණේ දැක දෙව්ලොවින් අවුත් 1000කට වැඩ බණ පිරිවානා තෙරුන් වහන්සේට මෙසේ දන්වයි. ස්වාමීනි මේ භාතිය නම් රජ ධර්මිෂ්ඨය තුනුරුවන් ඊතා පහන. එසේ හේයින් ඒ රජ ඇතුළු 1000කුස බණ පිරිවානා ශබ්දය අසා 1000කුස දැක මුත් නැගී නොසිටිමි අදිස්ථාන කොටගෙන වැඩහොත්තේ. ඉදින් ස්වාමීනි ඒ රජ 1000කුස නොදුටියේ වී නම් එතැන්හිම මියෙන්නේය. ඔහු ඇතුළත ගෙනවුත් 1000කුස පෑවදාල මැනවයි කීය. ඉතින් මේ වැතිරගෙන සිටින නැත්නම් සත්‍යක්‍රියාවක යෙදී සිටින රජතුමාගේ ගුණානුභාවයෙන් සක්දේව් රජුගේ ආසනය උණු වෙනවා. එක්බිති සක්දේව් රජතුමා දහසක් නුවන් නැති මට ඉඳුරු දික්පති දනෝ මට සක්දේව් ඉඳුරයි පවසති කිව්වා ඔබට මතක ඇති. සක්දේව් රජතුමාට දහසක් නුවන් තියෙනවා. එතුමා මේ නුවණැස යොදා බලනවා මේ ඇස් යොදා බලද්දී කාරණේ දකිනවා. දෙව්ලොවින් ඇවිල්ලා 1000කුසට ධාතු ගර්භයට වැද බණ පිරිවහන තෙරුන් වහන්සේලාට නමස්කාර කළා. ඒතුවට මේ විදිහට කියනවා ස්වාමීනි මේ භාතිය නම් රජ ඊටාම ධර්මිෂ්ඨයි තුනුරුවන් ඊටාම ප්‍රසාද ජනකයි නැත්නම් පැහැදිලි සිතින්තෝ කටයුතු කරන්නේ. ඒ නිසා ඒ රජතුමා ඇතුළු මේ දාරුගා රජතුමා ඇතුළු පිරිස 1000කුස බණ පිරිවානා ශබ්දය අසා මේ රජතුමා ඇතුළු පිරිස නැත්නම් මේ ඇතුළු ගර්භයේහි රජතුමා ඇතුළු 1000කුස ඇතුළු මේ ගර්භයේහි මේ පිරිත් සජ්ජායනය කරනවා අහලා 1000කුස දැකමුත් ධාතු ගර්භය දැක මිස නැගීන සිටීමේ යන අදිෂ්ඨානයෙන් යුක්තව වැතිරගෙන සිටිනවා. නැත්නම් සත්‍යග්‍රහයකට එළඹ සිටිනවා. ඉතින් ස්වාමිනී රජ 1000කුස නොදුටියේ වී නම් මෙතැන්හිම මියෙන්නේ. රජතුමා මේ ධාතු ගර්භය නොදැක්කොත් එතනදිම මේ යනවා. ඔහු ඇතුළට ගෙන උද්දාකුත පෑවදාල මැනවයි කීයේ. ඔහු කැඳවාගෙන ඇවිල්ලා මේ ධාතු ගර්භය පෙන්වන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් එබස් ඇතු රහතන් වහන්සේද රජුරුවන් කෙරෙහි කරන ලද කරන ලද කරුණාවෙන් දාකුස පානාපෙන්ත එක්තර කෙනෙකුන් වහන්සේට නියම කොට වදාරනසේක් භාතිය රජුරුවන් ගෙනවුත් ධාතු ගර්භයේ වඳවයි වදාළසේක. එවේලෙහි තෙරුන් වහන්සේද මැනවයි අවුත් වැදහොත් රජුරුවන් අතල්වාගෙන ඇතුළු දාකුසට ගෙන ගොස් ඒ රජුරුවන් සිත් වූ පරිද්දෙන් වන්දවා ඇතුළු දාකුස සියල්ලම සලකාගත් කල්ලි පිටතලා වදාළසේක. ඒ භාතිය රජුරෝ නුවරට ගොස් කල්යාමක් ගිය කල්හි දාකුස තමා දුටු රොවින් ඒකදේශ මාත්‍රයක් රන්රෝ කරවා රජගෙයි මිදුලෙහි මහත් මඩුවක් ලවා ඒ රූපන්තීන් තබා නුවර වැස්සන් රැස් කරවා දාකුසෙහි මා දුටු රූ මෙබඳු හැම දෙනාට ඒ රජ කී. එතකොට මේ රහතන් වහන්සේ මේ කාරණේ අසා දැනගෙන රජුරුවන් කෙරෙහිද කරන ලද කරුණාවෙන් රජුරුවන් කෙරෙහි බොහොම සානුකම්පිත කරුණාවන්ක හැඟීමෙන් ධාතු ගර්භෙහි පානා පිණිස ධාතු ගර්භේ පෙන්වීම සඳහා කෙනෙකුන් වහන්සේට පවරනවා රජතුමාව කැඳවාගෙන ඇවිල්ලා පෙන්වන්න කියලා. බාති රජුරුවොත් එක්කන් ඇවිල්ලා ධාතු ගර්භය වන්දනා කරවන්නේයි අවසර ලැබුණා. ඒතර ඒ වේලෙහි තෙරුන් වහන්සේද මැනවයි අවුත් වැදහොත් රජුරුවන්ගේ අතල්වගෙන ඇතුළු දා ගර්භයට රජතුමාව එක් කරගෙන යනවා. කැමැති පරිද්දෙන් වන්දවලා ඇතුළු දාකුස සියල්ලම සලකාගත් කල්ලි මේ ඇතුළු ධාතු ගර්භයේ සියල්ලම රජතුමා හොඳින් දැකගත්තාට පස්සේ ඉබාති රජුරෝ නුවරට ගොස් කල්යාමින් ගිය කල් දැන් නුවරට නැවත මේ ගර්භයෙන් එළියට එක්ක යනවා. ඊට පස්සේ කාලයක් ගත වුණාට පස්සේ දාකුස තමා දුටු රුවින් ඒකදේශ මාත්‍රයක් රන්රූ කරවා ධාතු ගර්භය තුළ තමා දැක්ක මේ
ඒ පූජනීය වස්තුන්ගෙන් අවස්ථාවන්ගෙන් යම් මාත්‍රයක් හෝ ඒකදේශ මාත්‍රයක් අංශු මාත්‍රයක් හරි රං රූ බවට පත් කරවලා රජගේ මිදුලෙහි මහත් මඩුවක් ලවා ඒ රූපන්තයෙන් තබා නුවරවැස්සන් කරවා නුවරවැස්සන්ට ඒ අවස්ථාවන් දකින්න සලස්වනවා කියන අදහසින් දාකුසේ මාදුටු රූ බෙබඳුය හැම දෙනාට ඒ රජකීය මේ රජතුමා එතකොට ඒ විදිහට නිර්මාණය කළා මෙන්න මේ බඳු දේ තමයි මා ඇතුළේ දැක්කේ කියලා ජනතාවට ප්‍රකාශ කරනවා. ඒ දාකුත රූ සැටියට කළ විසින් නියාමක රූ නම් වෙයි. එතකොට ධාතු ගර්භය තුල පැවති ඒ සිතුවම් මේ මූර්තීන් ආකාරයට මේ කටයුත්ත කරනවා මේ සැටියේ කියලා එතුමා විස්තර කරනවා. ඒ රජ අවුරුදු පතා ඒ රූ මේ භාණ්ඩාගාරයෙන් මෑතකට ඒවා නිර්මාණය කරලා ඊට පස්සේ ඒවා භාණ්ඩාගාරයේ තැන්පත් කරලා වාර්ෂිකවම රටේ මහ ජනතාවට ඒවා දැක් ගන්න අවස්ථාව සලසලා දෙනවා. මෑතකට මඩුවේහි තබා නුවරවැස්සන්ට දක්වා ආදි දවස් ඒ රූ දැක්වූ කල නුවරවැස්සෝ පැහැද එකී කුලයකින් එකී දරු කෙනෙකුන් බැගින් ගෙනහැර මහාන කරෝයේ. ඒ වගේම රජතුමා මේවා පෙන්වුවාම ජනතාව ඊටමත් ප්‍රසාද ජනකව කටයුතු කරනවා දැක්කම රජතුමා ඒ කුලයන්ගෙන් ඒ දරු කෙනෙකුන් බැගින්ගෙන එක්කෙනා බැගින් අරගෙන පැවිදි කරවනවා. ශාසනය දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. මහා සංඝයා වහන්සේ මේ නුදක්නාසේක් බොහෝයයි සිතා මහා සංඝයා වහන්සේටත් කියමි විහාරයට ගොස් ලෝවාම පාහි යටමාලේ භික්ෂු සංඝයා වහන්සේ රැස් කරවා සංඝයා වහන්සේ වැඳ රජුරු තුමු ආසනයෙහි හිඳ තුන්යම් රාත්‍රියේ ධාතු ගර්භයේ තමන් දුටු පූජා සත්කාර කියා කෙලවර කොටගෙන නොහෙන්නාහුම ආසනයෙන් බැසවූ ඒ පරිශද්දි වැඩහුන් භික්ෂු කෙනෙකුන් වහන්සේ රජුරවන්ට මෙසේ වදාළසේක. රජතුමාට හිතෙනවා මේ සංඝයා වහන්සේලාත් මේ ධාතු ගර්භයේ ඇතුළත සිදුවීම් දැකලා නේ උන්වහන්සේලාටත් මේවා පෙන්වන්න ඕනේ කියලා ලෝවාමපායේ යටමාලේ භික්ෂු සංඝයා වහන්සේලා රැස් කරවලා වහන්සේ ඒ ස්ථානයට රැස් කරවලා රජතුමා තුමු ආසනයේ හිඳ තුන්යම් රාත්‍රියේ ධාතු ගර්භයේහි තමන් දුටු දේවල් විස්තර කරන්න පටන් ගන්නවා. විස්තර කළ අවසානයේ ආසනෙන් බහිනවා. පිරිස අතර හිටියේ වැඩ වික්ෂුන් වහන්සේ නමක් රජුවන්ට මේ විදිහට ප්‍රකාශ කරනවා. දේවයිනි තෙපි පෙරවරු බත්කා අවුත් තුන්යම් රාත්‍රියේ ධාතු ගර්භයේ වර්ණනා කරන්නාහු කියානිමවා ගන්නට නොපොසත් වූ අනික් තවත් නොකී පූජා වර්ණනා ඇද්දැයි විචාරතේක. රජතුමනි පෙරවරු ආහාර අනුභව කරලා ඇවිල්ලා තුන්යම් රාත්‍රියේ ධාතු ගර්භයේ වර්ණනා කරන ඔබට එයා කියා ඉවර කරගන්න බැරි වුණා. නොපොසත් වූ අනික් තවත් නොකී පූජා වර්ණනා ඇද්දැයි තවත් නොකියු පූජා වර්ණනා තියනවාද කියලා අහනවා. එබැස්සතු භාතිය රජුරෝ කුමක් වදාරනසේක්ද ස්වාමීන් වහන්සේට මා විසින් කියන ලද්දේ ඒ ධාතු ගර්භයේ පූජායෙන් දස භාගයෙන් භාගයක් විතරක් නොකීමේ දැන්වහ. රජතුමා දන්නනවා ස්වාමීනි මට මොනවද ඔබ වහන්සේ මේ කතා කරන්නේ? ඔබ වහන්සේලාට මට ප්‍රකාශ කරන්න ඕනේ ධාතු ගර්භයේ පූජාවන්ගෙන් දස භාගයෙන් භාගයක් කොටස් 10කට බෙදලා ඒ භාගයෙන්ුත් භාගයක් තරම් ප්‍රමාණයක් තමයි වත් කියවන්න බැරි වුණායි කියලා එතුමා දන්නවා. මම වනාහි ස්වාමීනි මා විසින් සලකන ලද්දක්ම කියමි. ස්වාමීනි ධාතු ගර්භයේ අනන්ත වූ පූජා භාණ්ඩය මෙසේ අනන්ත වූ පූජා භාණ්ඩ සමතතර සම වූ එකී අතින් අසූරියන් ධාතු ගර්භයේ අතුරු නැතිව පුරන්ටත් නොපිළිවන් වන කල සුදුසු සැටියේ තබන කල කියනුනි කීම. ස්වාමීනි මම ඔබ වහන්සේලාට දැන්වී මම දැක්ක දේමයි මගේ ඇසින්ම දැක දුරු දේ තමයි මා විස්තර කළේ. ස්වාමීන් ධාතු ගර්භයේ අනන්ත වූ පූජා භාණ්ඩය බොහොම කෙලවරක් නැති පූජා භාණ්ඩ තියෙනවා. මෙසේ අනන්ත වූ පූජා භාණ්ඩ සම සතරස් ඒ වගේම සම වූ එක අතින් අසූරියන් ධාතු ගර්භයේ මේ ධාතු ගර්භයේ ප්‍රමාණය අතුරු නැතිව කියන්නේ ඉඩක් නැතිව පුරන්නටත් නොපිළිවෙන් කල පුරවන්නටත් නොහැකි කල සුදුසු සැටියෙම තබන කල ඒ සුදුසු විදියට තමයි තැම්පත් කරලා තියෙන්නේ. සුදුසු සැටියේ තබන කල කියනු කිම. එහෙම තියද්දී ඒ ගැන විස්තර කරන්නේ කොහොමද? දාකුත දිබේවයි මහදා ගැබෙහි වැලි මළුවේහි පවුරු කෙලවර දක්වා අතුරු සිදුරු නැතිව පුරාණටත් බොහෝය.
එසේ ඉන්නේ සියලු පූජා භාණ්ඩයේ දාකුත කෙසේ පිහිට වීද එහි කිය යුත්තේ පුරාතනයන් විසින්ම කියන ලද මේ ධාතු ගර්භයේ තිබුණාවේ මහා දාගැබෙහි වැලිමලුවේ පවුරු කෙලවර දක්වා අතුරු සිදු නැතුව පුරන්ටත් තරම් වස්තුව මේ පූජා වස්තුන් මේ ගර්භය තුළ තියෙනවා. එසේයින් මේ සියලු පූජා වස්තු පූජා භාණ්ඩ ඒ දාකුස කෙසේ පිහිටවන්නද? ධාතු ගර්භය තුළ කොහොමද ඒවා පිහිටවන්නේ කියලා අයිතුමා අහනවා. එහි කිය යුත්තේ පුරාතනයන් විසින් මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ කියලා විස්තර කරනවා. නුගපිටි ත්‍රිපිටක මහාසිව නම් තෙර කෙනෙකුන් වහන්සේ රජගේ වැඩහිඳ රජුරවන්ට දසබල සීහනාද සූත්‍රයේ දේශනා කරනවා. දසබලයන් වහන්සේගේ සීහනාද සූත්‍රයේ දේශනා කරවලා ධාතු නිධානය කියා සූත්‍රය නිමවවදාළසේක රජුරෝදී තෙරුන් වහන්සේට මෙසේ දැන්වූ ස්වාමීනි මේ ධාතු ගර්භයේ සම චතුරස්‍රය සම මේ කෝණයකින් යුක්තයි සතර පැත්තම එකම විදිහේ දිග පරල තියෙන්නේ. ඉතින් එක එක දිගින් 80 රියන ඒ එක පැත්තක් 80 රියනක් තරම් වෙනවා. මෙතෙක් පූජා භාණ්ඩ මෙහිම තිබේ. කවරක් අදහද කවරක් නම් කවරෙක් නම් විශ්වාස කරාවිදයි විමසනවා. ඒ වේලෙහි තෙරුන් වහන්සේ ඉදේවේනි අපගේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රසාල ගුහායෙහි සක්‍රපසන සූත්‍ර දේශනාව දේශන දවස් ඒ ගුහායෙහි රැස් වූ දේව සමාගයේ කොපමණ පාර්ශදක් බැස සිටියෝදැයි තොප විසින් අසන ලද්දේ විචාලසේක. ඒ අවස්ථාවේ තෙරුන් වහන්සේ දේවේනි රජතුමනි අපගේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රසාල ගුහාවෙහි සක්‍ර ප්‍රශ්න සූත්‍ර දේශනාව දේශනා කරන අවස්ථාවේ ඒ ගුහාවෙහි රැස් වූ දේව සමාගමේ කොච්චර පිරිසක් හිටියද? තොප විසින් අසන ලද ඔබ අහලා තියෙනවද? දෙවිවරු කොච්චර හිටියද ඔබ අහලා තියෙනවද කියලා අහනවා විචාලසේක. එබැවින් රජු ස්වාමීනි දෙවිවරු දෙවියෝ සිටියෝය. අසමීකීය මම අහලා තියෙන දෙවිවරු දෙවියෝ සිටියා කියලා. ඒ වෙලෙහි තෙරුන් වහන්සේ ඒ මහරජයෙන් අදහාගත යුතු දේවදාලසේක. එයින් විශ්වාස කළ යුතු දෙයි විමසනවා. එබැවින් රජුරෝ ස්වාමීනි දේවතාවන්ගේ රිද්දියෙන් වේදයි දැනුව. එච්චර ප්‍රමාණයක් හිටියා යයි ඔබ කොහොමද විශ්වාස කරන්නේ? ඒතර දේවතාවන්ගේ රිද්දිය නිසා තමයි ඉච්ඡ ප්‍රමාණයකට ඉන්න පුළුවන් උනේ කියලා රජතුමා දන්නවා. එක්බිදි තෙරුන් වහන්සේ නැවත මෙසේ වදාළසේක. දේවයිනි ඒ එක එක දේවතාවන්ගේ දේව රිද්දියෙක් වේද. නැවත තෙරුන් වහන්සේ දක්වනවා මේ ඒ එක එක දේවතාවන්ගේ රිද්දියක් නොවේද. එහෙම නේද? මේ වනාහි රුවන්වැලි දාගැබ කරවා දුටුගැමුණු රජුරුවන් රාගේ රාජීද්ධියේ රහතන් වහන්සේගේ රහත් රිද්දිය දේවතාවන්ගේ දේව රිද්දිය යන මේ තුන් රිද්දියෙන් පිහිටිය වදාළත එක. එතන තියෙන්නේ එක එක දේවතාවන්ගේ රිද්දිය. මෙතන තියෙන්නේ මේ ස්ථානයේ බලපවත්නේ දුටුගැමුණු රජුරුවන්ගේ රාජීද්ධිය රහතුන් වහන්සේලාගේ රහත් රිද්දිය දේවතාවන්ගේ දේව රිද්දිය යන මේ අවස්ථා නැත්නම් මේ කණ්ඩායම් වලට අදාළ රිද්දි ශක්තිය තමයි මෙහි තියෙන්නේ කියලා. රජුරෝ තෙරුන් වහන්සේගේ බස් අසා යහපත ස්වාමීනි ගිවිස තෙරුන් වහන්සේට ධවලච්ඡත්‍රයේ පුදා විහාරයේහි හැරලැවූයේ. තෙරුන් වහන්සේද තමන් වහන්සේට පිදු ධවලච්ඡත්‍රයේ රුවන්වැලි දාගැබ් වහන්සේගේ කොත් කැරැල්ලෙහි බැඳ සද්දවසක් පුදා දයාසමන් මලින් පූජා කළසේක. එසේ හේයින් මේ දුටුගැමුණු මහරජ ඒකාසංඛ්‍ය ලක්ෂයක් පිරු පාරමිතා ඇති විසින් මේ රජ මහානුභාව ඇත්තේ. එසේ හේයින්ම දත යුතු. රජුරෝ තෙරුන් වහන්සේගේ බණ අහලා යහපත් ස්වාමීනි හොඳයි හාමුදුරනේ තෙරුන් වහන්සේට කියලා දන්නවා tempurunduවටපත් වෙලා තෙරුන් වහන්සේට ධවලච්ඡත්‍රය සේසත පූජා කරලා කියන්නේ රාජ්‍ය පූජා කරා කියන එක තමයි සේසත පූජා කිරීමෙන් සංකේතවත් වන්නේ. විහාරයේහි විහාරයට උන්වහන්සේ වැඩමවනවා. තෙරුන් වහන්සේද තමන් වහන්සේට පිදු ධවලච්ඡත්‍රය රුවන්වැලි දාගැබ් වහන්සේගේ කොත් කැරැල්ලෙහි බැඳලා සද්දවසක් පුදා දයාසමන් මලින් පූජා පවත්වනවා. එසේ හේයින් මේ දුටුගැමුණු මහරජ ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පිරු පාරමිතා ඇති විසින් මේ රජ මහානුභාව ඇත්තේයයි එසේ හේයින් දත යුතු. මේ රජු මේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා තියෙනවා ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පුරා. එතකොට ඒ බවත් මේ විදිහට දැනගත යුතුයයි මෙන්න විදිහට ප්‍රකාශ කරනවා.
සක්දේව් රජුරුවන්ගේ නියෝගයෙන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මේ කර්මාන්ත ආදීෙහි පටන් වඩුවා ඇඟ ආවේශවගෙන කරවන ලද හේයින් ඔහුගේ දේව රිද්දයයි කියා දේව විද්‍යයි කියාත් දත යුතුය. කර්මාන්ත කරවන ඉන්දගුත්ත මහතෙරුන් වහන්සේ කුඩා මහත් කර්මාන්ත විධාන කරවන හේයින් හුදෙක් තෙරුන් වහන්සේ මතු නොවනසේක. සියලු රහතන් වහන්සේම තම තමන් වහන්සේ කළමනා කටයුත්තේ උත්සාහ පානා පිනිස තරවම සිටිසේක. මේ තුන් රිද්දෙන් කරන ලදයි දත යුතුය. එද මහාවංශයේ කියන ලද මෙයි. සරවිඥා පාරප්‍රාප්ත සඩවිඥාවන්ගේ පරතරටපත් කෙලවරටපත් මහා නුවණ ඇති ඉන්දගුත්තරම් මහා තෙරුන් වහන්සේ මේ දාගැබේ කර්මාන්ත විධාන කොට නිම වූසේක. සක්දේව රජුගේ නියෝගයෙන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මේ කර්මාන්ත ආදීෙහි කර්මාන්තේ ආදී කියන්නේ ආරම්භක අවස්ථාවේ සිට වඩුවා ඇඟ ආවේශ වඩුවාගේ ශරීරයට ආවේශ වෙලා කරවන ලද නිසා දාගේ වහන්සේ කරවන ලද නිසා ඔහුගේ දේව රිද්දෙහි කියාත් දැනගන්න පුළුවන්. එහෙම හිතන්නත් අපිට අවස්ථාව තියෙනවා. කර්මාන්ත කරවන ඉන්දගුත්ත මහතෙරුන් වහන්සේ කුඩා මහත් කර්මාන්ත විධාන කරවලා ලොකු කුඩා කර්මාන්ත පිළිබඳ ජනතාවට මේ විධාන කරවලා ඒවා කරගෙන යාමට අවස්ථාව සලසලා හුදෙක් තෙරුන් වහන්සේ මතු නොවනසේක. තෙරුන් වහන්සේ පමණක් නෙවෙයි සියලු රහතුන් වහන්සේම තමන් වහන්සේ කළමනා කටයුත්තේ උත්සාහ පානා පිණිස උත්සාහය පෙන්වනු පිණිස තරවම සිටිතේක දැරියුම පිහිටනවා. මේ තුන් රිද්දෙන්ම කරන ලදේ දත යුතු. එතකොට එද මහාවංශයේහි කියන ලද මේ අවස්ථාවත් මහාවංශයේ විස්තර කරලා තියෙනවා. සඩ විඥා සඩ අවිඥා පාරප්‍රාප්ත වූ පරතරටපත් මහා නුවණ ඇති ඉන්දගුත්ත මහතෙරුන් වහන්සේ මේ දාගැබෙහි කර්මාන්ත විධාන කොට නිම වහන්සේක. මේ දාගැබෙහි කර්මාන්ත මේ ආකාරයට කරන්න කියලා උන්වහන්සේ මේ රජතුමාට කරුණු කාරණාවන් තේරුම් කරලා දෙනවා පහදලා දෙනවා. ඒ අනුව තමයි රජතුමායි කටයුත්ත කරන්නේ. එතකොට රජතුමාගේ ශක්තියත් දෙවිවරුන්ගේ ශක්තියත් රහතන් වහන්සේලාගේ ශක්තියත් කියන මේ තුන් කණ්ඩායමෙහිම ශක්තිය එකතු වීමෙන් තමයි දාගැබ් වහන්සේගේ කටයුතු කෙරෙන්නේ. මෙසේ දුටුගැමුණු රජුරෝ ධාතු ගර්භයේ කර්මාන්ත නිමවා තුදුස්වක් 14 වෙනි කියන එකයි ලත් දවස් විහාරයට ගොස් මහා සංඝයා වහන්සේ රැස් කරවා ආරාධනා කොට යවූහ. එවේලේ 30000ක් දෙනා වහන්සේ රැස්ව වදාළසේක. එවේලේ දුටුගැමුණු රජුරෝ මහා සංඝයා වහන්සේ වැඳ මෙසේ දන්වන්නා වූ ස්වාමීනි මම ධාතු ගර්භෙහි කළ මනාකාරය කොට නිමවීමි. සෙට ඇසල මස මැදි පොහෝ දවස් උතුරු සලනකතින් ධාතු නිධානය වෙයි. එසේ හේයින් ස්වාමි දරුවන් විසින් ධාතු ඇති තැනක් දත මැනවයි මහා සංඝයා වහන්සේට බාර කොට රජුරු තුමු නුවරට ගියාහ. දැන් එතුමා දාගැබ් වහන්සේගේ කටයුතු නිමා කරවලා තියෙනවා. මේ විදිහට දුර්ගම රජු ධාතු ගර්භයේ කටයුතු නිමා කරවලා තුසක් දවස ලවත් දවස් විහාරයට ගමන් කරලා මහා සංඝයා වහන්සේ රැස් කරවලා ආරාධනා කරනවා ස්වාමීනි මම දාගැබ් වහන්සේගේ කටයුතු නිමා කළා. ඒ නිසා ඔබ වහන්සේලා මට ධාතුන් වහන්සේලා සොයා දෙන්න ඕනේ දාගැබ් වහන්සේ තුල නිදන් කරන්න කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ධාතු ගර්භයේ කළමනා කාර්යය කොට නිමවීම සෙට ඇසල මස මැදි පොහොව දවසේ උතුරු සලනකතින් ධාතු නිදාන කටයුතු සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා මට ස්වාමීන් වහන්සේලා ඒ අවශ්‍යතාවම් ධාතුන් වහන්සේලා ඇති තැනකින් සපයා දෙනු මැනවි කියලා එතුමා කාරණය දන්වා සිටියා. තමාගේ අවශ්‍යතාව දන්වා සිටියා. ඉක්බිති භික්ෂු සංඝයා වහන්සේ ධාතුන් වහන්සේ ගෙනෙන්නට සමර්ථ කෙනෙකුන් වහන්සේ සොයනසේක් පුද පිරිවෙනක වසන වයසින් 12 හැවිරිදිව සිටි සීනාස්රෝත සෝනුත්තර යන තෙරුන් සාමණේරයන් වහන්සේ දැක ඔබ කැඳවා වදාරනසේක් සෝනුත්තරයේනි දුටුගැමුණු මහරජුරෝ ධාතු ගර්භයේහි කර්මාන්ත කරවා ධාතුන් වහන්සේ ගෙනෙන පිණිස මහා සංඝයා වහන්සේට බාර කළෝය. එසේ හේයින් ධාතුන් වහන්සේ තොප විසින් ගෙනෙනු මැනවයි වදාළසේක. මහා සංඝයා විසින් වදාරන ලද බස්සතු සාමණේරයන් වහන්සේ ස්වාමීනි මම ධාතුන් වහන්සේ ගෙනෙමි ධාතුන් වහන්සේ කොයි වැඩ සිටිනසේකද විචාරසේක. ඉක්බිති මේ ඊට පස්සේ වික්ෂු සංඝයා වහන්සේ ධාතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දැන්නුවාම ධාතුන් වහන්සේ රැගෙන වඩමාණෙන ලෙදියට
වික්ෂුන් වහන්සේලා සොයනවා කවුද ධාතුන් වහන්සේලා වැඩමවන්න දක්ෂයෙක් ඉන්නේ කියලා. පුද පිරිවෙනක නැත්නම් මේ පිරිවෙනක් ආශ්‍රිතව වාසය කරන වයසින් 12 හැවිරිදි 16 හැවිරිදිව සිටි සීනාස්ත්‍රව රහතන් වහන්සේ නමක් ශීන වාසවයන් ඇති කියන එකයි සීනාස්ත්‍රව කියලා කියන්නේ. ආසාවන් කෙලස් ධර්මයන් ඇති කියන එකයි. සෝනතර සාමයන් වහන්සේ දැකලා උන්වහන්සේ කැඳවලා දේශනා කරනවා මේ මහා තෙරුන් වහන්සේ සඳහන් කරන සෝනතරේනි දුර්ගමන රජුගේ ධාතු ගර්භයේ හි කටයුතු නිමා කරවලා ධාතුන් වහන්සේලා ගැනීම පිණිස මහා සංඝයා වහන්සේට බාර කරනවා. ඒ නිසා ධාතුන් වහන්සේ තොප විසින් ගෙනු මැනවයි මේ මහා තෙරුන් වහන්සේ ඒ සාමණේරයන් වහන්සේට බාර දෙන උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසාවෙන්. මහා සංඝයා වහන්සේ විසින් වදාරන ලද මහා සංඝයා විසින් වදාරන ලද බස්සසු සාමණේරයන් වහන්සේ ස්වාමීනි මම ධාතුන් වහන්සේ ගෙනෙමි. ධාතුන් වහන්සේ කොයි වැඩ සිටිනසේකද විචාරසේක. මහා තෙරුන් වහන්සේගේ වචනේ අහන අපේ සෝනතර හාමුදුරුවෝ ස්වාමීනි මම ධාතුන් වහන්සේලා වැඩමගෙන ඉන්නම් කොහෙද ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ කියලා දන්නවා. එතේ විචාර සාමණේරයන් වහන්සේට මහා සංඝයා වහන්සේ වදාරනසේක් සෝනතරේනි අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර සල්ගස් දෙක මැදේ පැන වූ යහන්හි නැගී සිටින සෙයියාවෙන් වැඩ හොත්සේක් සක්දේව් රජුරුවන් කැඳවා වදාරනසේක් මාගේ 8 ද්‍රෝණයක් පමණ ධාතු කෝලිය රජදරුවන් විසින් පූජා කරනු ලබනවා. ඒ ධාතු ද්‍රෝණේ මිනුම් එකකයක් කියන එක ඔබ දන්නවා මීට කලින් අපිට හම්බෙලා තියෙනවා. එන දවස ලංකාද්වීපයේ රුවන්වැලි නම් දාගැබෙහි පිහිටන්නේ මේ ධාතුන් වහන්සේලා මේ දැනට කුසිනා නුවර සල්ගස් දෙකක් අතර මැදේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ පරිණාම මංචකේ වැඩ ඉන්න අවස්ථාවෙහි තමයි සක්දේව රජතුමාට දන්වන්නේ මාගේ 8 ද්‍රෝණයක් පමණ ධාතු කෝලිය රජදරුවන් විසින් පූජා කරනු ලබනවා. ඒ ධාතු ද්‍රෝණය මෙන්න මේකයක් කියන එක අපි කලින් සඳහන් කළා. එන දවසේ නැත්නම් මතු කාලයක ලංකාද්වීපයේ රුවන්වැලි නම් දාගැබක් පිහිටනවා ඉදි වෙනවා. කියලා සඳහන් කරනවා. නැවත බුදුරජාණන් වහන්සේ පින්වන් පෑ කාලයක දෝරනම් බමුණෝ ආචාර්යවරු බමුණු ආචාර්යවරයා ධාතු 8 කොටසක් කොට 8 රජදරුවන්ට ඒ කියන්නේ රජදරුවන් 8 කණ්ඩායමකට බාර දෙනවා. ඒ රජදරුවෝ තම තමන්ගේ නුවරවල දාගැබ් බැඳ පූජා. එතකොට ඒ ධාතුන් වහන්සේලා රැගෙන යන රජවරු තම තමාගේ රාජධානියෙන්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා පූජා පවත්වනවා. ඒ දාගැබ් වතුරෙන් රාමක් ග්‍රාමයේහි කෝලිය රජදරුවන් විසින් බදවන ලද දාගැබ් මහා වතුරෙන් බිඳී දා කරඬුව මුහුදට වැද රුවන්මැලි මත්තෙහි ඒ සවනක් රැසින් දිලියමින් තිබුවේ. එසමෙහි මාංජේටික නම් නාග භවනේහි නයි දා කරඬුව දැක ඒ නාග භවනයට ගෙන ගොස් මහා කෙරනම් නාග රජුරවන්ට දැන්වෝය. ඒ තෙපුල් ඇසූ මහා කෙරනම් නාරජ දස කෙලක් නයින් පිරිවරා අවු සුවඳින් මලින් මහත් වූ පූජා සත්කාර කොට රන් දජ රිදී දජ මුතු දජ පබළු දජ මණික් දජ සත්‍රුවන් දජ නංවා පංචාංගික පංච අංග පහකින් යුක්ත වූ තූර්යනාදයෙන් මහත් වූ පූජා සත්කාර කොට දා කරඬුව ඉන්ද්‍රනීල මාණික්කේ කරඬුවක තබා තමා විසින් ගෙන මහත් වූ පූජා සත්කාර ධාතුන් වහන්සේට ඒ නාග භවනයට ගෙනහැර සයානු කෙලක් පවත්වලා සයානු කෙලක් ධනය ධාතුන් වහන්සේට පූජා කොට සත්‍රෝණින්ම ගයක් දාගයක් කරවා ධාතුන් වහන්සේ දාගෙහි පිහිටුවා පූජා සත්කාර කරන්නේ. මේ විදිහට රාමගාමේ කෝලිය රජවරුන් විසින් බදවන ලද දාගයක් වහන්සේ ළමක් කරාට අතරට අයත් කණ්ඩායම් අතරට අයත් වන දාගයක් වහන්සේ මහ වතුරෙන් බෙදලා ධාතු කරඬුව මුහුදට පැවිසිලා ගහගෙන ගිහිල්ලා එහි පැවිසිලා රුවන්මැලි මත්තෙහි සවනක් රැසින් දිලියමින් තුබුවේ. රුවන් වැල්ල මත සවනක් රැස් වලින් දිලියමින් දැල්වීම පවතිනවා. එතම මේ මාංජේරික නම් නාග භවනේහි නයි දා කරඬුව දැකලා නාග භවනේහි භවනයට ගෙනහිල්ලා මහා කෙල නම් නා රජුරවන්ට දන්වනවා. එතෙපුල් ඇසූ මහා කෙල නම් නා රජුරෝ කෙලක් නයින් පිරිවරා අවු සුවඳින් මලින් මහත් වූ පූජා සත්කාර කොට රන් දජ රිදී දජ ආදී
පබළු දජමැණික් දජ සත්‍රුවන් දජ නම් වල පංචාංගික තුරණ පංච අංගික කියන එකයි තුරනාදයන් මහත් වූ පූජා සත්කාර පවත්වලා කරඬුව ඉන්ද්‍රනීල මාණික්‍ය කරඬුවක තැන්පත් කරලා ඉසින්ගෙන සීරසෙන් දැගෙන මහත් වූ පූජා සත්කාර ධාතුන් වහන්සේට පවත්වමින් ඒ නාග භවණයට ගෙන හැර සයානු කෙලක් 96 කෝටියක් දරදා ධාතුන් වහන්සේට පූජා පවත්වලා සත්‍රුවණින් දාගයක් කරවා ධාතුන් වහන්සේ ඒ දාගෙහි පිහිටුවා සත්‍රුවණින් දාගයක් කරවලා ධාතුන් වහන්සේ දාගෙහි පිහිටුවලා නැත්නම් තැන්පත් කරලා පූජා සත්කාර කරනවා. නැවත මහතෙරුන් වහන්සේ අජාසත් රජුරුවන් ලවා ධාතු නිධානය කරවනසේක් ඒ ග්‍රාමයේ ධාතුන් වහන්සේ තබා සෙසු සතරට ධාතුන් වහන්සේ ගෙනහැර රජුරුවන්ට දීව දාලසේක. ඒ අජාසත් රජුරු රාමග්‍රාමයේහි ධාතුන් වහන්සේ නොදැක ස්වාමීනි කුමක් වෙනස රාමග්‍රාමයේහි ධාතුන් වහන්සේ නොගෙන ලද්දයි විචාලහ. ඒ වේලෙහි ඔබ වදාරණසේක් දෙවේනි ඒ රාමග්‍රාමයේහි ධාතුන් වහන්සේට තීර්ථකයන් විසින් උපද්‍රව යක් නැත. මතු එන දවස ලංකාද්වීපයේ රුවන්වැල් නම් මහා දාගැබේ ධාතුන් වහන්සේ පිහිටනසේකයි රජුරුවන්ට වදාළසේක. නැවත ධර්මාශෝක රජුරුව අජාසත් රජුරුවන් කර වූ ධාතු නිධානය උගුලුවාපියා දක්වමින් ධාතුන් වහන්සේ බලන්නෝ සද්‍රෝණයක් දෝන 7ක් ධාතු දෙක 8 වැනි ධාතු දෝණේ නොදැක සංඝයා වහන්සේ අතින් විචාරණ ලද්ද රජුරුවෝ ස්වාමී අනික් ධාතු දෝණේ කොයිදයි විචාලවයි. ඉතින් නැවත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අජාසත් රජුරුවන් ලවා ධාතුන් නිදානය කරවනසේ ක්‍රාමගාමී ධාතුන් වහන්සේ තබා සෙසු සත් රටවල් හත තුල ධාතුන් වහන්සේ ගෙන හැර රජුරුවන්ට දීලා දෙනවා. ඒ අජාසත් රජුරුව රාමග්‍රාමයේහි ධාතුන් වහන්සේ නොදැක ස්වාමීනි කුමක් පිණිස රාමග්‍රාමයේ ධාතුන් වහන්සේ නොගෙන ලද්දයි විචාරනවා. ඒ වේලෙහි ඔබ උන්වහන්සේ වදාරනවා දෙවෙනි රාමග්‍රාමයේ ධාතුන් වහන්සේට තීර්ථකයන් විසින් උපද්‍රවයක් නැත. ඒ වගේම මතු අනාගතයේහි ලංකාද්වීපයේහි රුවන්වැලි නම් දාගැබක් ඉදි වෙනවා. ඒ ධාතුන් වහන්සේ පිහිටනසේකයි ඒ ධාතුන් වහන්සේලා ඒ තුල පිහිටවනවා තම්පත් කරනවායි කියලා දන්නවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අජාසත් රජුරුවන් ලවා ධාතුන් නිදානය කරන අවස්ථාවේ රාමග්‍රාමයේ ධාතුන් වහන්සේලා හැර සෙසු සතර ධාතුන් වහන්සේලා ගෙන හැර රජුරුවන්ට දීලා මෙහෙම ප්‍රකාශ කරනවා රජතුමනි ඒ අජාසත් රජුරුව රාමග්‍රාමයේහි ධාතුන් වහන්සේ නොදැක ස්වාමීනි කුමක් පිණිස රාමග්‍රාමයේ ධාතුන් වහන්සේ නොගෙන ලද්දයි විමසනවා. ඒ වෙලාවේ උන්වහන්සේ දේශනා කරනවා දෙවෙනි රාමග්‍රාමයේ ධාතුන් වහන්සේට තීර්ථකයන් විසින් කිසිදු උපද්‍රවයක් නැහැ. එතකොට මතුවෙන දවස ලංකාද්වීපයේ රුවන්වැලි නම් මහා දාගැබේ ධාතුන් වහන්සේ පිහිටුවනවා. ඒ රජුරුවන්ට දන්වනවා. නැවත ධර්මාශෝක රජුරුවෝ අජාසත් රජුරුවන් කර වූ ධාතු නිදානය උගුලුවාපියා. ඒ ධාතුන් නැවත රැගෙන ධාතුන් වහන්සේ බලන්නෝ සද්‍රෝණයක් ධාතු දැක 8 වෙනි ධාතු ද්‍රෝණය නොදැක සංඝයා වහන්සේ අතින් විචාරණ රජුරෝ විචාරණ අවස්ථාවේ රජුරෝ ස්වාමීනි අනික් ධාතු ද්‍රෝණය කොයිදයි විමසනවා. ඒ විමසද්දී එසේ විචාර රජුරවන්ට රහතුන් වහන්සේ වදාරණසේක් දෙවෙනි කෝලිය රජදරුවන් විසින් ගංයුරෙහි බඳවන ලද දාගැබ පිහිටි ඒ ධාතුන් වහන්සේ මහ වතුරෙන් දාගැබ බිඳී දා කුස තුබු දා කරඬුව මහ මුහුදට වන. එසේ ගිය දා කරඬුව නයි දැක තමන්ගේ මාංජේරික නම් නාග භවණයට ගෙන ගොස් මහ කෙර නම් නා රජුවන්ටදී පූජා කෙරෙති වදාළසේක. ඉබස්සසු ධර්මාශෝක රජුරෝ මහා සංඝයා වහන්සේ වැඳ දන්වන ස්වාමීන් නාග භවණේ නම් මාගේ ආඥාව පවත්නේ. ඒ ධාතුන් වහන්සේ ගෙන්වා ගනිම්දයි දැන්නුවේ. එසේ දැන්නු රජුරවන්ට රාතුන් වහන්සේ වදාරණසේක දෙවෙනි ධාතුන් වහන්සේ මතු එන දවස ලංකාද්වීපයේ දුටුගැමුණු නම් රජක්හු විසින් රුවන්මැලි දාගැබක් බඳවා ඒ දාගැබ්හි පිහිටවන්න වන්නේ යයි එසේ හේයින් ඒ ධාතුන් වහන්සේ ගෙන්වීමෙන් ප්‍රයෝජන නැතේව දාලසේක. එතකොට නැවත අජාසත් මේ රජතුමාගෙන් පස්සේ ධර්මාශෝක රජතුමා
චෛත්‍ය 84000ක් බඳවනවා කියන එක ඔබ දන්නවා. ඒ වෙලාවේ එතුමත් විමසනවා මේ අනෙක් ධාතුන් වහන්සේලාගේ කරුණුන් දකිනවා මේ ධාතු කරුණු පමණක් නොදැක නිසා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දැක ගන්න නොලැබෙන නිසා විමසනවා රහතන් වහන්සේලාගෙන් ඒ හදින් වහන්සේලා ප්‍රකාශ කරන දෙවියනි කෝලිය රජදරුවන් ගම් ඉවුරෙහික බඳන ලද දාගැබ මෙම ගම්වතුරෙන් කැඩී බිඳී යනවා. ඒ අවස්ථාවේ දාගැබ තුල තිබුණු දා කරඬුව මොදට පාවෙලා යනවා. නාග කණ්ඩායම් මේක දැකලා මාංජරික නම් නාග භවනට අරගෙන ගිහිල්ලා පුද පූජා පවත්වනවා මහා කේල නාග රාජයාට ගේ ප්‍රධානත්වයෙන්. ඒක දැන්වහම ධර්මාශෝක රජු ප්‍රකාශ කරනවා නාග ලෝකයේ තියෙන මා යටතේ ඒ නිසා ධාතුන් වහන්සේ ගෙන්වා ගන්නද කියලා. ඒ අවස්ථාවේ රහතන් වහන්සේලා වදාारනවා දේවේනි ඒ ධාතුන් වහන්සේ ගෙන්වා ගැනීම නොකටයුතු දෙයක් හේතුව එය ඉදිරියේදී ඒ ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජුරුවන් විසින් ඉදි කෙරෙන රුවන්වැලි මේ සෑ රදුන් තුරට නිදන් කිරීම සඳහා රැගෙන යනවා. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා ගැනීම ප්‍රයෝජනයක් නැහැ කියලා දන්නවා. අනාගතයේදී සිද්ධ වෙන්න කාරණේ පිළිබඳව. නැවත රාතුන් වහන්සේ වදාරනසේ කෙසේ හේයින් සෝනුත්තරේනි තෙපි මාංජේරික නම් නාග භවණයට ගොස් මේ හැම අපකී සරුප මහ කෙරණා රජුවන්ට කියලා ධාතුන් වහන්සේ සෙට ධාතු නිදාණයට ගෙනේ වයවදාලසේක. එතෙපුල් ඇසූ සෝනුත්තර සාමණේරයන් වහන්සේ යහපත ස්වාමීනී ගෙවිස තමන් වහන්සේ වැඩ හිඳින පුද පිරිවන්ට වැඩවදාලසේක. රහතන් වහන්සේ මේ සෝනුත්තර හාමුදුරන්ට ප්‍රකාශ කරනවා මහා රහතන් වහන්සේ සෝනුත්තරේ මේ මාංජේරික නාග භවණයට වැඩම කරලා මේ කාරණාව එතුමාට දන්ලා මේ අපි මෙතික් සඳහන් කළ කරුණු කාරණාවන් මහා කේල නාග රාජයාට දන්ලා ධාතුන් වහන්සේ සෙට ධාතු නිදාණයට රැගෙන එන්නයි කියලා. එතෙපුල් ඇසූ සෝනුත්තර සාමණේරයන් වහන්සේ යහපත ස්වාමීනී කිවිස තමන් වහන්සේ වැඩ හිඳින පුද පිරිවන්ට වැඩමාගෙන මේ පුදු පිරිවන්ට අපව මේ මහරහතන් වහන්සේගේ බස පිළිගෙන උන්වහන්සේ දෙන්න වැඩම කරනවා. දුටුගැමුණු මහරජුරෝ නුවරට ගොස් බෙරලවන්නෝ සෙට දාගැබේ ධාතු නිදාන වන්නේ එසේහි නුවර වැස්සෝ තමන්ගේ විභවානුරූපයෙන් තමාට පවතින සම්පත් වල හැටියට තමාගේ වස්තු මේ වත්පොහසත්කම් අනුව සැරසී සුවඳ මල්ලාදී හැරගෙන දාගැබ් මළුවට රැස්වන්නයි කියා දන්නනවා. එතකොට දුටුගැමුණු රජතුමා මේ ධාතුන් වහන්සේලා සොයා දීමේ කාර්ය මේ බාර දීමෙන් පස්සේ තමාගේ කාර්යය නැවත නියැලනවා නුවර වැස්සන්ට දන්නවා අනබෙරලාවමින් හෙට මෙහෙම ධාතු නිදාණය සිද්ධ වෙනවා. නුවර වැස්සන් තම තමාගේ වත්පොහසත්කම් අනුව පූජා වස්තුන් රැගෙන එන්න කියලා. ඉක්බිති සක්දේව් රජ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා මෙසේ නියෝග කළේ. සෙට මහදාගැබ ධාතු නිදාන වේ. තෝ ගොසින් සියලු ලංකාද්වීපයේ විශේෂ කොට සරහව සම්මත කළේ. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා දෙවෙනි දවස් 1100ක් යොදුන් පමණ ලංකාද්වීපයේ වලක් ගොඩක් පර්වතයක් යන මේ සියල්ලම අන්තර්ධාන කොට බැරෑසක් මෙන් සම කොට රෙදි පාට හා සමාන වැලි අතුට පස්වනක් මලින් සරහා හාත්පසින් පූර්ණ කලස පංක්තියෙන් තබා සියලු මේ ලක්දිව වට කොට තිරයක් ඇද මුදුනේහි සුදු වියන් බැඳ පොළොව තලයේ පියුම්ද දියෙහි පියුම්ද ආකාශයේ ඕලම්බක නම් එල්ලෙන්නා වූ පියුම්ද දක්වා අලංකෘත කොට සරහන් රස ධර්මානම් දිව්‍ය සභාවමෙන් සරහාලීය. ඉක්බිති මේ ඊට පස්සේ සක්දේව රජුරෝ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවලා මේ විදිහට නියෝග කරනවා. හෙට දවසේ ධාතු නිදාණය සිද්ධ වෙනවා. ඔබ ගොසින් සියලු ලංකාද්වීප විශේෂ කොට සරසන්න කියලා. ඉතින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා දෙවෙනි දවසේ 1100ක් යොදුන් පමණ ලංකාද්වීපයේ වලක් ගොඩක් පර්වතයක් යන මේ සියල්ල අන්තර්ධාන කර වල ගොඩලි පර්වත සියල්ල අන්තර්ධාන කරලා අතුරුදහන් කරවලා බෙරෑසක්සේ සමවිභංග පවරපත් කරලා රිදී පාට හා සමාන වැලි අතුරලා පස්වනක් මලින් වර්ග මේ පස්වනක් මල් වලින් පස් වර්ගයක මල් වලින් හත්පසින්ම සරසලා පූර්ණ පුන් කලස් තබ්බවමින් මේ සියලු ලක්දිව වට කරලා තිරයක් ඇදලා මුදුනේහි සුදු වියන් බඳලා පොළොව තෙලෙහි පියුම්ද දියෙහි පියුම්ද
ජලයෙහි පිපෙන මලුත් ඒ වගේම මේ ගොඩ පියුම්ද ආකාශයේ ඕලම්බක නම් මෙලෙන්නා වාසේ එල්බෙන්නා වූ පියුම්ද දක්වමින් අලංකාර කරලා සුධර්මා දිව්‍ය සභාවන මණ්ඩපය වගේ තත්වයට පත් කරනවා අපේ මේ මුළු මහත් දේශේම. මහ මුහුද රළ සිඳී සර්කරා බහලා කකාරාගත් මීකිරිය ඇතිලියක් මෙන් මිහිරි සිහිල් පැන්විය. පස්වනක් පියුමෙන්ද ඒ මුහුද සැරසුනේය. ඒ මාගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සක්වල ගබ බුදුන් මවකුස උපන් දවස මෙන්ද බිහිවන දවස මෙන්ද බුදුන් වහන්සේ මෙන්ද සැරසුනේ. බුදුන් දවස මෙන්ද බුදුවන දවස් මෙන්ද සැරසුනේය. එතකොට මහා මුහුද රළ සිඳී සර්කරා බහාලු නැත්නම් සර්කා මිශ්‍ර කරන ලද මීකිරිය ඇතිරියක් මෙන් මිහිරි සිහිල් පැන් බවට පත් වෙනවා. පස්වනක් පියුමෙන් සැරසෙනවා ඒ මුහුද. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සක්වලම ගර්භයේම බුදුන් මවකුස උපන් දවස වගේ බිහිවන දවස වගේ බුදුවන දවස වගේ මුළු සක්වල තලයේම සැරසෙනවා. එක්බිදි රජුරුවන් රාජ නියෝගයෙන් නුවරවැස්සෝ රැස්ව රාජබීතිය කසල හැර හැමද මුතුසුණු හා සමාන සුදු වැලි අතුරලා ලදපස්මල් ආදී අතුට අනේක ප්‍රකාර පැහැයෙන් දිලියන දජ පතාක නම්වමින් පුන් කලස තබ්බවල කෙහෙල් තොරන් පන්තිින්ද මල් තොරන් පන්තිින්ද තොරණ ඒ වගේම පිලි තොරන් පන්තිින්ද යන මේ අනේක ප්‍රකාර තොරණින්ද මල් ඇගෑ පහන් නැගෑ මල් තොරන් පහන් වලින් හදන තොරන් ආදී ඉදි කරලා නුවර මුළු මහත් නුවරම සලසනවා. දුටු ගැමුණු මහරජද වේලෙහි සතර වාසල් දොර දුක්පත් මිනිසුන් අනුභව කරන පිණිස මියුරු ආහාරද නොඑක් වර්ගයේ කැවුම්ද මී පැන් උක් පැන් කස පැන් ඇට කෙහෙල් පැන් මේ ආදී 18 වර්ගයේ පාන වර්ගයෙන්ද සුවඳ කවා තිබූ සිහිල් පැන්ද මල් සුවඳ පිලි පළඳනාද පසු පළවතින් යුක්ත වූ බුලත්ද යන මේ හැම තැබ්බවිය. දුර්ගම් රජතුමා ඒ අවස්ථාවේ සතර වාසල් දොරින් දුක්පත් මිනිසුන්ට අනුභව කිරීම සඳහා මිහිරි වූ ආහාර වර්ග ඒ වගේම කැවුම් මී පැන් උක් පැන් ආදී කස පැන් ආදී දේවලුත් කෙසෙල් පැන් ආදී මේ 18 පාන වර්ගයනුත් ඒ වගේම සුවඳ කවා තිබූ සිහිල් පැනුත් මල් සුවඳත් පිළිපන්දන ආදියත් පසු පළවතින් යුක්ත වූ බුලත් ඒ කියන්නේ බුලත් මේ දෙහත් වට්ටිය සඳහා අවශ්‍ය ඒ ද්‍රව්‍යයන්ගෙන් යුක්ත විදියට දෙහත් වට්ටි සකස් කරලා ඉක්බිතියේ දුර්ගැමුණු මහ රජ උදෑසන සුවඳ පැන් සොළොස් කලයකින් ඉස්සෝදානහා රන්සලු හැඳ සූසට ආභරණයෙන් සැරහි මියුරු ආහාර අනුභව කරලා ඇඹුල් මල් පැහැබඳු වූ මේ මොනවාද නිලිගෙඩි පැහැය හා සමාන වූ අසුන් 4 දෙනෙකුන් යොදන ලද උතුම් රථයකට නැගී සරහන් ලද කඩොල ඇතු තමන් නැගී රථයට ඉදිරි කොට රන් කරඬුව ඔහු හිස තබා ඔහුගේ ඒ හිසේ තබා දවලත් චත්‍රය සේසත යට රජ සිටියේ. සේසත යට රජුරෝ ඉන්නවා අර විදිහට බොහෝම සද්දා සම්පන්නව. ඒ ඇසෙල්ලෙහි සක්දේව රජුගේ දිව්‍යාංගනාවන් හා සමාන රූප ඇති අනේක ප්‍රකාර ආභරණයෙන් සරසුණු 12000ක් විසෝවරුන් හා නොඑක් ස්ත්‍රීහු රජුරුවන් පිරිවරා නික්මුණාහොය. උන්ට ඉක්බිතිව නන්දිමිත්‍රාදී දසමහා යෝධයන් හා 11100ක් පමණ සිටි යෝධයන් හා සිවුරංග සෙනග හා කුදුන් හා රාජ්‍ය අමාත්‍යයන් මෙකී සියල්ලෝම රජුරුවන් පිරිවරා නික්මුණාහුය. නැවත 18000ක් පුරුෂයෝද 18000ක් ස්ත්‍රීහුද මල් කරඬුහුද දඬු වැට පහන්ද පංච වර්ණයෙන් යුක්ත වූ දජ පතාකදගෙන රජුරුවන් පිරිවරා ගත්හ. මෙසේ දුටුගැමුණු මහ රජ එදවස් මහත් වූ රාජසාරයෙන් රාජ සම්පත්තිය සමෘද්ධියෙන් යුක්තව නන්දනෝද්‍යානයේ නන්දන උයනට ගමන්ගත් සක්දේව රජු මෙන් ධාතු නිධාන කෙරෙමි කියා නික්මුණේ. ඒ වෙලේ රජු ඉදිරියේ නටන්නෝද ගී කියන්නෝද ගමන් ගත. මේ විදිහට මහත් උත්කර්ෂවත් විදිහට මේ ධාතු පූජාව සඳහා මුළු මහත් දේශයේම එකම විදිහට හරියට මේ දිව්‍ය ලෝකයේ වගේ සරසනවා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින්
සක්දෙව්වනින් ඊටාම අලංකාරවත් පරිසරයක් මවනවා. මේ පරිසරය තුළ දියගොඩ මල් එකසේම ඇතිරෙනවා. අහසෙනුත් මල් එල්ලෙන විදිහට සකස් වෙනවා. ඒ වගේම මේ බොහොම මනා වූ සලුපිලියෙන් සැරසිලා මල් කරඬු මල් වට්ටි ඒ වගේම මේ විවිධ වර්ණයන්ගෙන් යුක්ත දජ පතාක ආදියෙන් සැරසෙනවා. මේ අපූර්ව පරිසරයක් මේ අවස්ථාව තුළ ලැබෙනවා. බ්‍රොංග වීණා, දද්දර වීණා, බ්‍රහ්ම වීණා, කංචිතාලම්, රසතාලම්, සමුත්තාලම්, හත්තාලම්, දැදුරු බෙර, පනා බෙර, ගැට බෙර, රෝද බෙර, මහ බෙර, එකස් බෙර, ලෝහ බෙර, තලප්පර, විරන්දම්, තම්මැට්ට, නිසාන, සමුද්‍ර ගෝසා, රණරංග ගෝසා, දැක්කි, උඩැක්කි, දවුර, සංක, පඤ්ඤ, මේ ආදී බේර ශබ්දයෙන්ද රන්සක්, රිදීසක්, රුවන්සක්, තැලිසක්, කරසක්, යුවලසක්, දකුණුසක්, රන්සින්නම්, රුවන් සින්නම්, රන්දාරා, රිදීදාරා, රුවන්දාරා, දලදාරා, දල්හං, ලෝහං, කවරහං, විජයොද්දිනි, උත්තු, තන්තිරි, පට, තිරිවිලි නලා විශේෂයක් තමයි ඒ කියන්නේ. මෙකී කාහල જાතියෙන්ද, හස්තීන්ගේ කුංචනාදයෙන්ද, අස්සයන්ගේ බේ හේසාරවනාදයෙන්ද, රතේහි නිම්බලල්ලේ ශබ්දයෙන්ද, සෙන හඬමෙන් ගසන්නා වූ බලත් හඬෙහි ශබ්දයෙන්ද යන මෙකී ශබ්දයෙන් යුගන්ධර පර්වත සමීපයේහි සාගර නාදයක් මෙන්ද පොළොව පැලී යන කලක් මෙන්ද ඒ දුටුගැමුණු මහා රජ පූජාවට නික්මුණු ගෝසා පැවැතේ. එතකොට මෙහි සඳහන් වෙන වාද්‍ය භාණ්ඩ ආදී කාල පැවතිච්ච වාද්‍ය භාණ්ඩ තමයි මේ බොහෝ නම් වලින් විස්තර වන්නේ. මේ විදිහට අපූර්වාකාර ශබ්දමය පූජාවන්ගෙන් ඒ වගේම මල් ගඳ විලවුන් ආදියෙන්ද තාම ශ්‍රේෂ්ඨ විදියට පුද පූජා පවත්වමින් මහා සතුටින් ඉපළ යමින් මේ දාගැබ් වහන්සේගේ ධාතු නිධානය සම්බන්ධ කාරණාවන් විග්‍රහ වෙනවා, විස්තර වෙනවා. ඉතින් හරිම උත්කර්ෂවත් විදියට තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වේලෙහි පුද පිරිවෙන වසන 12 හැවිරි සෝනුත්තර සාමණේරයන් වහන්සේ දුටුගැමුණු රජහු දාගැබ ධාතු නිධානයේට නික්මුණු බේරනාද ගෝසාවාසා අභිඥාපාදක අභිඥා ඉපදීමට හේතු සාධක වූ කොට ඇති චතුර්ථ ධානයේට සමවැද මහ පොළොව පලාගෙන දිය කිමිද ගෙන යන දිය කාවකුසේ දිය කිමිදගෙන යන දිය කාවකුසේ කිමිදගෙන මාංජේරික නම් නාග භවනයේ මහ කෙල් නම් නාගරාජයා අභිමුඛයේ පෙනුණුසේක. එතකොට සාමණේර මේ සෝනුත්තර සාමණේරයන් වහන්සේ ඒ උදෑසන මේ දුටුගැමුණු රජතුමා මේ ධාතු නිධානයේ සූදානම් වෙන අවස්ථාව පිළිබඳව අහලා අභිඥා ඉපදවීමට හේතු සාධක වන චතුර්ථ ධානයට සම්වැදෙලා මහ පොළොව කිමිදගෙන දියකාවෙක් වගේ හරිම ලස්සන උපමාවකින් කතුරයා මේක දක්වන්නේ. මාංජේරික නාග භවනෙහි මහා කෙල නාගරාජයා ඉදිරිපස්සේ පෙනී හිටිනවා. ඒ වේලේ මහා කෙල නම් නාගරාජයාද තම අභිමුඛයෙහි වැඩ සිටි සාමණේරයන් වහන්සේ දැකලා වහා හුනස්නෙන් නැගී සිට ඔබගේ ශ්‍රීපාදයේ වැඳ සුවඳ පැනින් පය සෝදවා සුවඳින් මලින් ඔබට පුද පූජා ඔබ සමග පිළිසඳර කතා කොට එකක් පස්ව හිඳ ස්වාමීනි කොයි සිට අපගේ මේ නාග භවනට වැඩසේක්ද විචාලේ. එසේ විචාල නාග රාජයාට සෝනුත්තර සාමණේරයන් වහන්සේ වදාරණසේක මහරජ ලංකාද්වීපයේ සිට අම්මයි වදාළසේක. සෝනුත්තර සාමණේරයන් වහන්සේට දන්වනවා මා පැමිණියේ ලංකා ද්වීපයේ සිටයි කියලා දක්වනවා මහා කිරණාග රාජයාගේ විමසීමෙන් පසුව. එසේ වදාළ සාමණේරයන් වහන්සේට නාරජ කියන්නේ ස්වාමීනි කුමක් පිණිස ලංකාද්වීපයෙන් මේ මාගේ නාගදෙවියන්ට වැඩසේක්ද ඔබ වහන්සේ වැඩම කරේ කවර හේතුවක් නිසාදයි විමසනවා. මෙලෙස විචාල නාරජහට වදාරණසේක් ලක්දිව රජ කරන දුටුගැමුණු මහරජ රුවන්වැලි නම් දාගැබක් බඳවා දාකුස්ත ධාතු නිධාන කරනු පිණිස රජ මහා සංඝයා වහන්සේට බාර කළේ. රජුගෙන් එපවත් ඇසූ මහා විහාරයේහි වැඩ හිඳින 30000ක් පමණ වික්ෂුන් වහන්සේ එක්තැන්ව වැඩ හිඳ මට වදාරණසේක්. මහා විහාරයේ වාසය කරන්නා වූ 30000ක් පමණ වික්ෂුන් වහන්සේලා වැඩ එක තැනකට වැඩම කළා මට පැවරුවා මෙන්න මේ වගේ කාර්යයක්. සාමණේරයන් දුටුගැමුණු මහරජ බැඳ වූ මේ රුවන්වැලි දාගැබ් වහන්සේ නිසා
තිබූ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේ මහා කෙළනම් නාගරාජයා සමීපයේහි තිබූසේක. එසේ හේයින් තෙපි ඔහු සමීපයට ගොස් අප හැමදෙනා වහන්සේකි මෙපවත් ඒ නාරජහට කියා ධාතුන් වහන්සේ ගෙනවයි මා තොප සමීපයට එවා වදාළසේක. එසේයින් මම තොප සමීපයට ආමි වදාළසේක. මේ අනාගතයේදී බිහි කෙරෙන්නා දුර්ගමුණු රජතුමා විසින් ඉදි කෙරෙන රුවන්වැලි දාගැබ් වහන්සේගේ තැන්පත් කිරීම සඳහා දෝණයක් පමණ ධාතුන් වහන්සේ මේ අසවල් තැන මහා කෙළනම් නාගරාජයා සමීපයේ තැන්පත් කරලා තියෙනවා. එසේයින් තෙපියහු සමීපයට ගොස් අප හැමදෙනා වහන්සේ කී මේ ප්‍රවෘත්ති පිළිබඳව එතුමාට දන්නලා ධාතුන් වහන්සේලා රැගෙන එන විදිහට මට පැවරුවායි කියලා මහා කෙළනාග රාජයාට ප්‍රකාශ කරනවා. ඒ නිසා ඔබතුමා හම්බෙනවා මේ පැමිණියේ කියලා. තොප්ප සමීපයට පැමිණීමේ වදාළ සේක. ඔබ සමීපයට ආවෙන්නේ මේ බඳු කාරණයක් සඳහායි කියලා දන්නවා. සාමණේරයන් වහන්සේ වදාළ බස් ඇතු මහා කෙළනම් නාගරාජයා පර්වත යකින් මඩනාල කලක් මෙන් මහත් වූ ශෝකයට පැමිණියේ මෙසේ සිටියේ. අපි මේ ධාතුන් වහන්සේට පූජා සත්කාර කොට මේ තිරිසං ආත්ම භාවයෙන් මිදී මතු දිව්‍ය ලෝක සම්පත් අනුභව කරාමයි සිතුම්හ. මේ සෝනුත්තර සාමණේරයන් වහන්සේද මහත් වූ රිද්ධි අනුභවයසේක. එසේයින් ඉදින් මුන්වහන්සේ මේ දාගෙබී තුබුවා දුටුසේක් වී නම් අප අත්මැඩ පියා අරගෙන යන්නට පොහොසත්සේක. එසේයින් මා විසින් මුන්වහන්සේට ධාතුන් වහන්සේ නොදී දාගෙන් ධාතුන් වහන්සේ ඉවත් කොට පුවමැනවැයි සිතා තමන්ගේ නාග පරෂත් නාග පිරිස කෙළවර සිටි වාසුලදත්ත නම් තමාගේ බෑනකු දැක ඔහුට අත්සන් කොට ඔහු ලවා ධාතුන් වහන්සේ සංගවනු කැමැතිව සලකුණු දින. මහා කෙළනාග රාජයාගේත් බලාපොරොත්තු වුණේ ධාතුන් වහන්සේට පූජා පවත්වලා අනාගතයේදී තිරිසං ආත්මයෙන් මිදිලා දිව්‍යමය ආත්ම භාවයකටපත් වීම. එමෙතර සෝනුත්තර සාමණේරයන් වහන්සේ බොහොම බලවත් කෙනෙක්, ක්‍රියානුභාව සම්පන්න කෙනෙක්. උන්වහන්සේගේ දාගැබේ ධාතුන් වහන්සේ දැකලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේගෙන් මේක සංගවන්න පුළුවන් කමක් නැහැ. දෙන්නම වෙනවා කියලා බොහොම කනගාටුවටපත් වෙලා මේ දාගැබ් වහන්සේ තුලම තියේදී ධාතුන් වහන්සේ සංගවීමේ අපේක්ෂාවෙන් යුක්තව තමාගේ බෑණනු කෙනෙක් දැක ඒ බෑණනුවන්ට ඉඟි කරනවා. ඉඟියකින් දන්නනවා තමා හමුවන ලෙස. ඊට පස්සේ ඒ වේලේ වාසුලදත්ත නම් වූ ඔහුගේ බෑනා මයිලනුවන් කියන කල සංඥාව දැන දාගෙට ගොස් කරඬුව හැරගෙන ගැලපියා මහා මේරු පර්වත පාමුලට කරඬුව අරගෙන මහා මේරු පර්වත පාමුලට ගිහිල්ලා මහත් වූ නාග වේශයක් මවාගෙන වැතිරෙනවා. හේ කෙසේද යත් සාරසේයක් ගව්වට ඇති 1200ක් ගව් දිග ඇති නොඑක් දහස් ගණන් පෙන මවාගෙන මහත් වූ රිද්ධිය ඇති ඒ නාග රාජතෙමේ මහා මේරු පර්වත පාර්ශ්වයේ විසදූමෙන්ද වහ්නියෙන්ද දිලියමින් දරණවැල බැඳගෙන රුවන්වැල මාතෙහි වැඩහෙව තමාහා සදෘශ වූ නොඑක් දහස් ගණන් සර්පයන් විසින් පිරිවෙන ලදව වැඩහොත්තේ. මහා මේ කෙළනාග රාජයාගේ උපදෙස් ලබන මේ වාසුලදත්ත නම් මේ බෑන නාගයා රයිතු මේ තමා මයිලනුවන්ගේ සංඥාව දැකලා දාගෙට ගමන් කරලා කරඬුව හැරගෙන මහා මේරු පර්වත පාමුලට ගිහිල්ලා නාග වේශයෙන් නාග වේශයක්ම නැවත මවාගෙන බැතර සිටනවා. ඒ කෙසේ දෙයක් ඒ කොහොමද කියනවා නම් 400ක් ගව් වට ඇති 1200ක් ගව් දිග ඇති නොඑක් දහස් ගණන් පෙන මවාගෙන මහත් වූ විද්ධි සම්පන්නව තමයි ඉන්නේ. ඒ නාග රාජතෙම මහා මේරු පර්වත පාර්ශ්වයේ විසදුම් වලනුත් වක්නි ගිනි වලනුත් දෙලියෙමින් දරණවැල බැඳගෙන රුවන්වැලි මත්තෙහි රත්නමය වූ වැල්ල මත්තෙහි වැතිරගෙන සිටිනවා. තමාහා සමාන වූ නොඑක් දහස් ගණන් සර්පයන් විසින් පිරිවරා ගන්න ලදුව. එවේලෙහි සර්වඥ පුත්‍ර වූ ප්‍රතිපත්තියට දිවිපදන්නා වූ අස්සාරිය පුජ්‍යල වූ සෝනුත්තර නම් සාමණේරයන් වහන්සේගේ හා මහා කෙළනම් නාගරාජයන් වහන්සේගේ දේවාන වහන්සේගේ යුද්ධෙහි ජය ගන්නෝ කවුරුදෝ හොයි පරදින්නෝ කවුරුදෝ හොයි බලම්මයි බොහෝ දෙන දේවතාවෝද නාග සුපර්ණයෝද එතැනි රසුව.
ඒ අවස්ථාවේ සර්වඥ පුත්‍ර වූ ප්‍රතිපත්තිය දීපු දන්නා වූ මේ අස්සාරි පුජ්‍ය සෝනුත්තර ස්වාමීන් වහන්සේත් මහා කෙළ නාගරාජත් අතර වන යුද්ධෙහි ජයගන්නේ කවුරුදැයි දැනගැනීමේ අපේක්ෂාවෙන් පරදින්නේ කවුරුද දැනගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ දේව දේවතාවුන් නාගසපර්ණාදීනුත් ඒ අවස්ථාවට රැස්වෙන නාග උරුළුවාදීනුත් රැස් වෙනවා. ඉක්බිති මහා කෙළ නම් නාගරාජයා තමාගේ බෑනන් විසින් ධාතුන් වහන්සේ සංගවාපු බව දැන සාමණේරයන් වහන්සේට මෙසේ දැන්විය. ස්වාමීනි මා සමීපේ ධාතුන් වහන්සේ නැත. එසේ මේ නාග භවනේ කල් නොයවා වහා ගොස් වික්ෂුන් වහන්සේට මා කී පවත් කියාවදාළ මැනව. එසේ කල මහා සංඝයා වහන්සේ අනික් තැනකින් ධාතුන් වහන්සේ සොයනසේකයි නාරජ සාමණේරයන් වහන්සේට දන්වනවා. ඉතින් මේ නාගරාජයා තමාගේ අදහස තමා බලාපොරොත්තු ආකාරයටම වාසුරදත්ත මේ නාගරාජයා විසින් නැත්නම් තමගේ බෑන නාගරාජයා විසින් සංගවූ බව දැනගෙන සාමණේරයන් වහන්සේ දන්නවා. සාමණේරයන් වහන්සේ ධාතුන් වහන්සේ මා සමීපේ නැහැ. ඒ බව ඔබ වහන්සේ ඉක්මනින්ම ගිහිල්ලා මහරහතන් වහන්සේලාට දන්නන්න. ඒතර උන්වහන්සේලා ධාතුන් වහන්සේ සුසු තැනකින් ගෙන්න ගනී කියලා. එබස්සසු සාමණේරයන් වහන්සේ තමන් වහන්සේට මහා සංඝයා වහන්සේ කී පරිද්දෙන්ම ආදීහි පටන් ධාතුන් වහන්සේ පරම්පරාවෙන් නාරජ සමීපයට ආනියාව දාරා. එසේයින් ධාතුන් වහන්සේ තොප සමීපේ හිමය කල් නොයවා දෙවයි වදාළසේක. එවේලෙහි සාමණේරයන් වහන්සේ වදාළ තෙපුල් ඇසූ නාරජ සිතන්නේ මේ වහන්සේ මහානුභාව ඇතිද කිසි උපායකින් ධාතුන් වහන්සේ මුන්දයට නොදී යවා පියන බව සුදුසුදැයි සිතා සාමණේරයන් වහන්සේ කැඳවාගෙන දාගෙට ගොස් දාගේ සත්‍රුවන් දාගේ අබදෙසේ සත්‍රුවණින් විසිතුරු දාගේද සාමණේරයන් වහන්සේට පෑයේ. මේ කතාව සාමණේරයන් වහන්සේ සෝනුත්තර සාමණේරයන් වහන්සේ රජතුමාට මහා සංඝයා වහන්සේ කී පරිද්දෙන් ආදීහි පටන් මුල ඉඳලා පරම්පරාවෙන් පිළිවෙලින් නාරජ සමීපයට ධාතුන් වහන්සේලා පත්තු න්‍යාව නැත්නම් පැමිණි වැඩම කර න්‍යාව දක්වනවා. එසේ ධාතුන් වහන්සේ ඔබ තබීපේ හිම තියෙනවා කල් නොයවා දෙන්න. ඒ වේලෙහි සාමණේරයන් වහන්සේ වදාළ තෙපුල් ඇසූ නාරජ සිතනවා මෙහෙම මේ වහන්සේ මහානුභාව සම්පන්නයි කිසි උපායකින් ධාතුන් වහන්සේ මුන්දට නොදී උප්‍රාසාත්මක යෙදුමකින් උපහාසාත්මක යෙදුමකින් කියන මුන්දට නොදී යවා පියන බව සුදුසිය. මෙයාට මේ මුන්වහන්සේට නොදී පිටත් කර ගන්න බව සුදුසු කියලා හිතාගෙන සාමණේරයන් වහන්සේ කැඳවාගෙන නොදී යවන්න පුළුවන් කමක් නැහැ. ඒක දැනගෙන සාමණේරයන් වහන්සේ කැඳවාගෙන දාගෙට ගොස් දාගේ සත්‍රුවන් දාගෙබ එසේ සත්‍රුවණින් විසිතුරු දාගේද සාමණේරයන් වහන්සේට පෑයේ. දාගෙට වැඩම කරලා දාගේ සත්‍රුවන් දාගෙබත් එසේ සත්‍රුවණින් විසිතුරු දාගයත් සාමණේරයන් වහන්සේට පෙන්නනවා. ධාතුන් වහන්සේලා නොදී උපායකින් මේ පිටත් කරලා යවන අදහසකින් තමයි නැවත වතාවකුත් ගිහිලා ධාතුන් වහන්සේ වැඩ සිටියේ ස්ථානය පෙන්වන්නේ. ඉතින් බලමු අපි ඊළඟ පාඩමේදී මේ ධාතුන් වහන්සේ මේ මහා කෙළ නාගරාජයාගේ උත්සාහය සඵල වෙනවද? එහෙම නැත්නම් ධාතුන් වහන්සේ සාමණේරයන් වහන්සේට දෙන්න වෙනවද කියලා. මොකද මේ නාග පිරිස උත්සාහ කරන්නේ ධාතුන් වහන්සේ තමන් සතුව තබාගෙන තමනුත් පින්වත් කරගෙන මේ ආත්ම භාවයෙන් මිදිලා දිව්‍ය ආත්ම භාවයක් ලබා ගන්න. නමුත් සාමණේරයන් වහන්සේගේ බලාපොරොත්තුව සඵල නොවුනොත් එහෙම අපිට මහා සෑ රදුන් වහන්සේට ධාතුන් වහන්සේලා නැතුව යනවා. නමුත් මේ කාරණය බුද්ධ නියමයක් නිසාවෙන් අනිවාර්යයෙන් ඒක ඉටුවේ යුතු කාරණයක් වෙනවා. මේ මහා කෙළ නාගරාජයා ප්‍රමුඛ පිරිසට ධාතුන් වහන්සේලා අහිමි වෙනවා ඊළඟ අවසාන අවස්ථාව වෙද්දී. ඉතින් කොහොම වුණත් අද දවසේ පාඩමෙන් නිමා වෙනවා. අප මෙතෙක් කල් ආශ්‍රය කළ පරිද්දෙන් සිංහල තූප වංශයේ KGPM රත්නයන්ගේ සහ රත්න සිරි අරංගල සූරීන්ගේ සංස්කරණය අපි මේ සඳහා යොදාගන්නේ ප්‍රදීප ප්‍රකාශකයන්ගේ ප්‍රකාශකයක් වශයෙන් මේ ප්‍රකාශයටපත් වී ඇති සිංහල තූප වංශය තමයි මේ ආශ්‍රය ග්‍රන්ථය වශයෙන් යොදාගන්නේ. තිරුවන් සරණින් අද පාඩම නිමා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති
සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය